එක්තරා බ්‍රහ්මණෙක් මගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා මට නිදහස් හිතෙන් මැරෙන්න බණපදයක් කියන්නකෝ කියලා. බ්‍රාහ්මණය එහෙනම් එකම එක බණපදයක් හිතන්න අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියලා හිතන්න කිව්ව නිදහසේ මැරෙන්න නම්. මේ බ්‍රාහ්මණයා උදේ පාන්දරම නැගිට ගමන් හැම දෙයක්ම අනිත්‍යයි කියලා සිහි කරනවා. රාත්‍රියේ නිදා ගන්නකොට හැම දෙයක්ම අනිත්‍යයි කියලා සිහි කරනවා. ඊට පස්සේ ඔහොම ඉඳන් ගෙදර නෝන හරි ආදරෙයි. ගෙදර කිව්වා ස්වාමී ඕන බත් ටික උයලා බෙදලා තියනවා. මම බැද්දට ගිහිල්ලා දර ටිකක් කන්න එන්න. ඔයා කන්න හොඳේ කියලා ගියා. කෑම කාලා හේනට යන්න ලෑත් වෙනකොට කෑ ගාගෙන මිනිස්සු ටිකක් මිනිහන් කුස්සගෙන ආවා. අර බැද්දට ගිය නෝනට සර්පෙක් දෂ්ට කරලා. ප්‍රිය සොඳුරිය මිය ගිහිලා. දරගේන්ද කියලා ගියේ මිනිහක් කරන් ආවේ. එතකොට හිතුණා අර සොඳුරු ශ්‍රමණයන් වහන්සේ යමක් වදාළ දෙයක ඇත්තක්මයි. මොකද්ද? අනිත්‍යයි. අනිත්‍යයි කියලා හිතන මට අඬන්න කඳුලක් ආවේ නැහැ කියනවා. කොච්චර අනිත්‍යයිද මේක කියලා. මට පුතාලා 4 දෙනෙක් හිටියා. අම්මගේ වගකින් තාත්තගේ වගකින් ඔක්කොම මම දරන්න ඕන. ගමට වසංගතයක් ආවා. දරුවෝ 4 දෙනාම මැරුණා මට උණ හැදුන්නේ නැහැ. එක එක දරුවාව මා දමලා යද්දී අනිත්‍යයි කියන්නේ ඇත්තක් නේ කියලා හිතුණා කියලා. ඒ අනිත්‍යයි කියලා සිහි කරද්දී මගේ හදවත hina වුණා. අඬන්න කඳුලක් ආවේ නැහැ කියලා. ඒ සාරිපුත්තයන් වහන්සේ සොඳුරුම දහමක් නිවදාලේ. 6 දිනක් හිටපු ගෙදර මං තනි වුණා. යසස පිරිවර කියන එක හැමදාම තියෙන්නේ නැහැ කියලා හිතනකොට අනිත්‍යයි කියන එක දකිනකොට හදවත hina වුණා. 6 දිනකට උයපු බත් මුට්ටියේ බත් පතක් වෙනකොට අනිත්‍යයි කියලා දකිනකොට හදවත hina වුණා. උදේ නැගිටවන්න කවුරුත් නැතිව තනියෙන් නැගිටලා හීනට තනියෙන් යනකොට අනිත්‍යයි කියලා දැකලා මගේ හදවත hina වුණා. එකපාරම මමත් ලෙඩ වුණා. කාත් කවුරුවත් නැති ගෙදර මං තනි වුණා. තනිවීම මා කරා පැමිණියා. ඇවිදීම මා අතහැර ගියා. අනිත්‍යයි කියලා මගේ හදවත hina වුණා. බත් උයා ගන්න බෑ. නැගිට ගන්න බෑ. බඩගින්න ආවා. ආහාරය මා අතහැර ගියා. බඩගින්න මා කරා පැමිණියා. අනිත්‍යයි කියලා හදවත hina වුණා. අවසාන හුස්ම ටික හිර වෙලා පපුවට එනකොට උපන්දා සිට ආශ්වාස කරපු ප්‍රාශ්වාස කරපු හුලන් ටිකත් මාව අතහැර යනවා. අනිත්‍යයි කියලා මගේ හදවත hina වෙලාම මැරුණා. අද දිව්‍යයන් අතර ඉන්නවා. සිනහා වෙච්ච මොහුණක්. අනිත්‍යයේ ගිරාවය දෙව් විමනේ පැතිරිලා තියෙන. ඒ දිව්‍ය රාජයා කතා කරන්න ගත්තොත් අනිත්‍ය ගැනමයි කියන්නේ. මූණ පුරා සිනහව පැතිරිලා හැම දෙයකම අනිත්‍ය දකිනවා. මගපල්ලාභි උත්තමයෝ. ආදරෙන් හිටපු බිරිඳ ස්වාමියා ඔබ ආදරය කළ කෙනා ඔබට ඔහොම කරන්නේ නිත්‍ය නැති නිසා. අනිත්‍ය නිසා. ඉස්සර එහෙම වෙලා දැන් ඔහොම වුණේ නිත්‍ය නැති නිසා. අනිත්‍ය නිසා.
ඔවුන් ඔබව අත්හැර යන්නේ අනිත්‍ය නිසා. ඔබ කළ උපකාරයේ ඒ අයටත් මතක නැතුව උන් වෙනස් වුණේ අනිත්‍ය නිසා. ඔබ තනි වුණේ අනිත්‍ය නිසා. ගෙවල් වල හිනාව පිරිලා කතාව පිරිලා තිබිලා ඔය මහ දෙන්න විතරක් තනි වුණේ අනිත්‍ය නිසා. ඔය අනිත්‍ය පිරිත ගෙවල් වල දාන්න. අනිත්‍ය ගීතය ඔබම මුමුණන්න. මේවා අනිත්‍යයි කියලා. ආයුෂයත් අත්හරිනවා, වර්ණයත් ඔබව අත්හරිනවා, සැපයත් අත්හරිනවා. තමන් කියලා හිතාගෙන ඉන්න මේ ශරීරයත් ඔබව අත්හරිද්දී ඇයි දරුවෝ බදාගන්නේ? ඇයි ඉඩකඩම් බදාගන්නේ? ඇයි පොල්වත්ත බදාගත්තේ? ඇයි ගම්මිරිස්වත්ත බදාගත්තේ? ඔයා මෙයා කියලා ප්‍රේමණීයන් ඇයි වැළඳගත්තේ? ඔබට ඔබවත් අත්හැරලා යන්න වෙනවා නම්